ලෝකයේ දෙස අලුත් ඇසකින් බලන විමසුම YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ, විද්‍යාව කොතරම් දියුණු වුණත් අපේ පෘථිවියේ තවමත් විසඳාගත නොහැකි විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන අභිරහස් ස්ථාන බොහොමයක් තියෙනවා. අද විමසුම තුලින් අපි බලන්නේ එවැනි අතිශය අద్భుත ස්ථාන 5ක් පිළිබඳවයි. අංක 5. නිරේ දොරටුව. ටර්ක්මෙනිස්තානයේ කාන්තාරයේ මැද පිහිටි අඩි 230ක් පළල මේ දැවැන්ත ගිනි ආවාටය. 1971 දී ආරම්භ වූ මේ ගින්න වසර 50කට වඩා වැඩි කාලයක් තිස්සේ එක දිගට ඇවිලෙනවා. මේ ගින්න නිවන්න කිසිවෙකුට තවමත් හැකියාවක් ලැබී නැහැ. අංක 4. ලේ ඇල්ල. ඇන්ටාර්ක්ටිකාවේ හිම කඳු අතරින් රතු පැහැති රුධිරය වැනි ජලය ගලා යන ලේ ඇල්ල දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මුල් කාලයේ මෙය අద్భుත දෙයක් ලෙස සැලකුවත් මෙහි ජලයේ ඇති අධික යකඩ සාන්ද්‍රණය වාතය සමග ගැටීමෙන් මේ රතු පැහැය ලැබෙන බව පසුව සොයාගත්තා. ඒත් ඒ දර්ශනය නම් අතිශය භීතිකාජනකයි. අංක 3. ඊස්ටර් දූපත. ඊස්ටර් දූපතේ පිහිටි මොගල් ප්‍රතිමා ගැන ඔබ අසා ඇති. ටොන් 80ක් විතර බර මේ දැවැන්ත ප්‍රතිමා කිසිදු නවීන යන්ත්‍රයක් නැති අතීතයේ මිනිසුන් කොහොමද මීටර දහස් ගණනක් ඈතට ප්‍රවාහනය කළේ? සමහරු පවසන්නේ මේ ගල් ප්‍රතිමා තනිවම ඇවිද ගිය බවයි. ඒ කතාවේ ඇත්ත නැත්ත අදටත් රහසක්. අංක 2. නාස්කර 1. ඊළඟට අපි යන්නේ පෙරු රාජ්‍යයේ කාන්තාරයට. බිම ඇවිදින විට හඳුනාගත නොහැකි වුවත් අහසේ සිට බලන විට පමණක් පෙනෙන දැවැන්ත ජ්‍යාමිතික රූප සහ සත්ව රූප දහස් ගණනක් මෙහි තිබෙනවා. වසර 2000කට පෙර අහසින් යාමට කිසිදු ක්‍රමයක් නොතිබූ කාලයක මේවා එතරම් නිවැරදිව ඇන්දේ කොහොමද? විමසුම අපිට හිතන්න ඉතිරි කරන ලොකු රහසක් මේක. අපේ ලේස්තුවේ පළමු තැන ගන්නේ බර්මියුඩා ත්‍රිකෝණය. අට්ලාන්ටික් සාගරයේ පිහිටි මේ කලාපය හරහා ගමන් කළ ගුවන් යානා සහ නෞකා දහස් ගණනක් කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදහන් වී තිබෙනවා. සමහරු පවසන්නේ මෙහි පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් තිබෙන බවයි. අදටත් මේ ප්‍රදේශයේ නාවිකයන්ට ලොකුම අභිරහසක්. ඉතින් යාළුවනේ, මේ ස්ථානවලින් ඔබව වඩාත්ම මවිත කළේ මොන ස්ථානයද? ඒ ගැන පහතින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝවට කැමති නම් ලයික් කරලා තවත් මෙවැනි රහස් ගවේෂණය කරන්න විමසුම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.